ඔහෝ යාළුවනේ සුබම සුබ දවසක් වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් යාළුවනේ වෙනද වගේ මටත් මේ එකතු වෙලා ඉන්නේ. මැද පෙරදිග වැඩ කරන කෙනෙක් අද වාගේ සැලරි එක ලංකාවට යන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. අද ඔයාලට මොන වගේ ඩේලි රේට් එකක් ලැබෙයිද කියලා දැනගන්න. ඉතින් අද නම් ඔයාලට සුබ දවසක් තමයි කියලා මම විශ්වාස කරනවා. මොකද හැම කරන්සි එකක්ම සාමාන්‍යයෙන් මිල වැඩිවීමක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයා මේ වීඩියෝ එක මොන වෙලාවෙ බලුවත් ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයා පල්ලෙන් කමෙන්ට් එකක් දාලා මාව සම්බන්ධ කරගන්න. මේ ඔයා බලන වෙලාවේ පවතින මිල මම ඔයාලව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් යාළුවනේ අද 2026 තුන්වෙනි මාසයේ 24 වෙනිදා අඟහරුවාදා දවසක්. ඉතින් හරි ලස්සන දවසක්. අද දවසේ ඔයාලා කරන කියන සෑම සියලු දෙයක්ම සර්වපකාරීව සාර්ථකත්වයට යන සුන්දර දවසක් උදා වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පුංචි ලයික් එකක් දාලා පුංචි කමෙන්ට් එකක් දාලා මාත් එක්ක එකතු වෙන්න කියලා මතක් කරනවා. ඒක ඔයාලට පුංචි දෙයක් වුණාට මගේ ජීවිතය තුළ මේ දේවල් දකිද්දි මට හරි ලස්සන හරි සුන්දර හැඟීමක් ඇති වෙනවා. ඉතින් යාළුවනේ ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා ඔයාලගේ අදහස් මාත් එක්ක බෙදා ගන්න. අලුත් කෙනෙක් නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට එතකොට බලා ගන්නත් පුළුවන්. ඉතින් යාළුවනේ good morning ඔයාලා සියලුම දෙනාට. ඉතින් යාළුවනේ ඔයාලගේ රටවල් වල එක්ස්චේන්ජ් වල මිල ගණන් ගැන කතා කරන්න කලින් අපි මුලින්ම ශ්‍රී ලංකා මහා බැංකුවේ ඩොලර් එක ගැන කතා කරලා ඉමු. ඉතින් යාළුවනේ ශ්‍රී ලංකා මහා බැංකුවේ ඩොලර් එක ගැනුම් මිල විදිහට සඳහන් වෙන්නේ 307.18ක් විදිහටත් ඒ වගේම විකුණුම් මිල විදිහට සඳහන් වෙන්නේ 314.88ක් විදිහටත් ඒ වගේම මැද පෙරදිග ඩොලරයක් සඳහන් වෙන්නේ 313.54ක් විදිහටත් බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ දැන් අපි කතා කරමු ඔයාලගේ රටවල් වල එක්ස්චේන්ජ් වල මිල ගණන් ගැන. ඉතින් යාළුවනේ අද ඩුබායි දිරාමයක් Google rate එක සඳහන් වෙන්නේ 85.36ක් විදිහටත් ඒ වගේම අල්ලන්සාරි එක්ස්චේන්ජ් එකේ අද ඩුබායි දිරාමයක් 84.75ක් විදිහට සඳහන් කරලා තියෙනවා. ඒ වගේම බහරේන් ඩිනාර එකක් අද Google rate එක සඳහන් වෙන්නේ 830.59ක් විදිහටත් ඒ වගේම BFC exchange එකේ බහරේන් ඩිනාර එකක් අද සඳහන් වෙන්නේ 827.36ක් විදිහටත් බලා ගන්න පුළුවන්. ඒ වගේම අද ජෝර්දාන් ඩිනාර එකක් Google rate එක සඳහන් වෙන්නේ 442.23ක් විදිහටත් ඒ වගේම UAE exchange එකේ අද ජෝර්දාන් ඩිනාර එකක් සඳහන් වෙන්නේ 442.20ක් විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ සෞදි රියාල් එකක් අද Google rate එක සඳහන් වෙන්නේ 83.55ක් විදිහටත් ඒ වගේම SNB exchange එකේ අද සෞදි රියාල් එක සඳහන් වෙන්නේ 83.54ක් විදිහටත් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඕමාන් රියාල් එකක් අද Google rate එක සඳහන් වෙන්නේ 815.44ක් විදිහටත් modern exchange එක හරහා ඔයා ලංකාවට සැලරි එක ලංකාවට යවන්න බලාපොරොත්තු වෙන ඉන්නවා නම් යාලා 815.44ක් විදිහට සඳහන් කරලා තියෙනවා. ඒ වගේම යාළුවනේ කටාර් රියාල් එකක් Google rate එක සඳහන් වෙන්නේ 86.34ක් විදිහටත් ඒ වගේම අල් සමාන් එක්ස්චේන්ජ් එකේ අද කටාර් රියාල් එකක් සඳහන් වෙන්නේ 85.39ක් විදිහට සඳහන් කරලා තියෙනවා. ඒත් එක්කම අල් සජිල් එක්ස්චේන්ජ් එකේ අද කුවේට් ඩිනාර එකක් සඳහන් වෙන්නේ 1024.13ක් විදිහටත් ඒ වගේම කුවේට් ඩිනාර එකක් අද Google rate එක සඳහන් වෙන්නේ 1023.15ක් විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම UAE අල් මුල් අල් නද BC වලත් 998ත් 1034 වගේ සඳහන් කරලා තියෙනවා. ඉතින් යාළුවනේ වැඩිම එක්ස්චේන්ජ් රේට් එකක් දෙන එක්ස්චේන්ජ් එකක් බලලා අද වාගේ වටිනා කියන සැලරි එක ලංකාවට යවන්න කියලා මතක් කරනවා. ඒ වගේම යාළුවනේ අද යූරෝ එකක් සඳහන් වෙන්නේ 362.95ක් විදිහටත් සිංගප්පූර් ඩොලරයක් සඳහන් වෙන්නේ 245.95ක් විදිහටත් ඒ වගේම ඕස්ට්‍රේලියානු ඩොලරයක් සඳහන් වෙන්නේ 219.81ක් විදිහටත් ඒ වගේම මැලේසියානු රින්ගිට් එකක් අද සඳහන් වෙන්නේ 79.60ක් විදිහට ඒ වගේම ඊශ්‍රායෙල් ෂේකල් එකක් සඳහන් වෙන්නේ 100.31ක් විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ අද අපි කතා කරේ මැද පෙරදිග වැඩ කරන කෙනෙක් අද වාගේ සැලරි එක ලංකාවට යවන්න බලාපොරොත්තු වෙනවා. අද ඔයාලට මොන වගේ ඩේලි රේට් එකක් ලැබෙයිද කියලා ඉතින් යාළුවනේ මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් ඔයා මේ වීඩියෝ එක මොන වෙලාවෙ බලුවත් ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න විතරයි. ඔයාට අවශ්‍ය කරන්නේ ඔයාට අවශ්‍ය කරන එක්ස්චේන්ජ් එකේ මිල ගණන් මම ඉතාම ඉක්මනින් ඔයාලත් එක්ක බෙදා ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් යාළුවනේ හැමදාමත් කියනවා වගේ හිනා වෙලා පරිස්සමෙන් සතුටින් ඉන්න ඔයාගේ ජීවිතය ඇතුලේ සතුට ඔයා ගාව තියෙන. ජය වේවා. ආයෙ හම්බෙමු හෙට.